AI කියන්නේ මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙන මාතෘකාවක්. හැබැයි AI කියපු ගමන් ගොඩක් දෙනෙක්ගේ මනසට එන්නේ ChatGPT, Perplexity, Gemini මෙන්න මේ වගේ දේවල්. ඉතින් අතරම බිස්නස් වලට AI කොහොමද යූස් කරන්නේ? මේ ගැන ගොඩක් මේ දවස්වල කතා වෙනවා. ඉතින් ඒ හින්දාම AI සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් Path to Export YouTube channel එකට අපි ආරාධනා කළා. විශේෂයෙන් එතුමා ගැන කතා කරොත් කසුන් රමේෂ් මහත්මයා විශේෂයෙන් AI විතරක් නෙමෙයි IT සම්බන්ධයෙන් ලංකාවේ වගේම ලෝකයේ විවිධ ආයතන රැසක ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ඒ වගේම විශේෂඥවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් එතුමාට අපි ආරාධනා කළා Path to Export YouTube channel එකට කොහොමද AI පාවිච්චි කරන්නේ බිස්නස් වලට? ඔයා එක්ස්පෝර්ට් බිස්නස් එකකට යනවා නම් ඒ එක්ස්පෝර්ට් බිස්නස් එකට කොහොමද AI පාවිච්චි කරන්නේ? මේ දේවල් ගැන කතා කරනවා. ඉතින් මුලින්ම මම රමේෂ් මහත්මයාට ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා Path to Export YouTube channel එක වෙනුවෙන්. හොඳයි. අපි කතා බහ පටන් ගමු. ඉතින් මේකට ප්‍රවේශයක් විදිහට මම කැමතියි මුලින්ම අහන්න. AI එහෙම නැත්නම් artificial intelligence. AI කියන්නේ මොකක්ද? මේකට ප්‍රවේශයක් විදිහට පොඩ්ඩක් කියන්න මේ මොකක්ද AI කියලා කියන්නේ? අවසනත් AI කියන්නේ ඇත්තටම normally අපි කතා කරනවා නම් AI කියන්නේ ඇත්තටම කියනවා අපේ ටයිම් එකත් අපේ වැඩත් ඉක්මන් කරන්න හදපු දෙයක්. මොකද මේ AI කියන්නේ මේ 2018 19 17 කාලේ ඉම්ප්‍රූව් වෙච්ච සබ්ජෙක්ට් එකක් වුණාට මේක 2012 විතර ඉඳන් කම්පැනිස් පාවිච්චි කරනවා. මොකද මේ ගොඩක් කට්ටිය දැන් AI කියපුවාම මේ front end AI කියන විතර දන්නේ මේ AI එක back end front end කියලා දෙකක් තියෙනවා. අපි දැනට අපි normal users වශයෙන් පාවිච්චි කරන්නේ මේ front end AI. එතකොට back end AI කියලා වෙනම දෙයක් තියෙනවා. මේක ඇත්තටම අපි පාවිච්චි කරනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක පාවිච්චි කරන්නේ අපි AI එකක්ද කියලා අපි දන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් AI කියන trend එක ආවේ companies වල especially US companies වල AI back end මේ part එක 2016 ඉඳන් මේගොල්ලෝ පටන් ගත්තා. ඔව්. ඒ කියන්නේ පෞද්ගලිකව ඒගොල්ලෝ companies වලට ඒක පාවිච්චි කරලා data select කරන්න මේ එතකොට data කොහොමද analysis කරන්න ඒ වගේ. එතකොට ඊට පස්සේ තමයි මේ front end AI no ප්‍රසන්නට පාවිච්චි කරන්න දුන්නේ. ඇත්තටම කියන්නේ AI කියන්නේ අපේ වැඩ ඉක්මන් කරන, වැඩේ ලේසි කරන ඔප්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා. දැන් ගොඩක් දෙනෙක් AI කියලා පාවිච්චි කරන්නේ නිකන් සර්ච් එන්ජින් එකක් වගේ. එහෙම නැත්නම් ChatGPT. මෙන්න මේවද AI කියලා කියන්නේ. දැන් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා දැන්. ගොඩක් කට්ටිය Google නෙමෙයි සර්ච් කරන්නේ. සමහර කට්ටිය ගොඩක් වෙලාවට එක්ක ChatGPT, Perplexity, Gemini මේ වගේ තමයි සර්ච් කරන්නේ. මේක සර්ච් එන්ජින් එකක් විදිහට යූස් කරන්න වැඩියෙන්ම හොඳ. එහෙම නැත්නම් ඊට වඩා එහා ගියපු දෙයක් තියෙනවා. ඇත්තටම සර්ච් එන්ජින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් AI කියන එක සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට වෙනම AIs ලා ඉන්නවා. අපි දැන් ChatGPT ගත්තොත් ජෙනරේටිව් AI කියන එක තමයි ChatGPT, Gemini කියන එක අයිති වෙන්නේ. එතකොට අපිට ජෙනරේට් කරගන්න ඕන නම් දෙයක් ඒක හොඳයි. හැබැයි අපිට ක්‍රියේටිව් දේවල් වීඩියෝස් එතකොට මොනවාට ආටිකල් එකක් තියාගන්න එහෙම නැත්නම් ඉමේජ් එකක් හදාගන්නත් පුළුවන් ChatGPT එකෙන්. හැබැයි ක්‍රියේටිව් කියන්නේ ආටිකල් එක මේ ඉමේජ් වීඩියෝස් වලට වඩා එයා ජෙනරේටිව් පැත්තට හොඳයි. හැබැයි පාවිච්චි නොකරන්න කියන නෙමෙයි. ඒක හොඳයි. එතකොට සර්ච් එන්ජින් පැත්තෙන් ගත්තොත් ChatGPT හොඳයි. හැබැයි ඒකට ස්පෙෂලිස්ට් වල ඉන්න මේ Perplexity වගේ ඒවා තියෙනවා. එතන තමයි මේ ඩෙවලොප්මන්ට් කියන්නේ. සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට ස්පෙෂල් ඒවා තියෙනවා. සර්ච් එන්ජින් වලට Perplexity වගේ ඒවා හොඳයි. එතකොට කෝඩ් වලට Cloud වගේ ඒවා හොඳයි. Gemini වගේ ඒවා මේ ක්‍රියේටිව් පැත්තට වීඩියෝස් පැත්තට හොඳයි. ඒ ස්පෙෂලිස්ට් කට්ටිය ඉන්නවා. එතකොට මේ AI කියන ටෙක්නොලොජි එක සර්ච් එන්ජින් වලට විතරක් මේ ෆ්‍රේම් කරන්න එපා. ඒවට ස්පෙෂල් ඒ කියන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එක මොකක් වුණත් ඒ සබ්ජෙක්ට් එකට ස්පෙෂල් AI එකක් තියෙනවා. ඒක නිසා මේ සර්ච් එන්ජින් වලට විතරක් ෆ්‍රේම් වෙන්න එපා. බිස්නස් එකේ හැම එකකම දැන් ටූල් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මට කියන්න පුළුවන් AI පිළිබඳව. ඔව් ඇත්තටම මේ අපේ මාතෘකාවට යන්නේ ඇත්තටම AI කොහොමද බිස්නස් වල පාවිච්චි කරන්නේ? ඇත්තටම මේ දවස්වල කතාවක් යනවා මේ AI දන්නේ නැත්නම් ඔයාලට බිස්නස් එක ඩෙවලොප් කරගන්න බෑ. සමහර වෙලාවට බිස්නස් එකේ අවසාන වෙන්න පුළුවන්. මේ කතාව ඇත්තද? ඔව් විශ්වාසත් ඒ ගැන කතා කරනවා නම් AI විතරක් නෙමෙයි. ඇත්තටම බිස්නස් එකක් දැන්
කරන වනම් අනිවාර්යෙන් ඔයා අප්ඩේට් වෙන්න ඕනේ. ටෙක්නොලොජි එක පැත්තෙන් අප්ඩේට් වෙන්න ඕන, මාකටිං පැත්තෙන් අප්ඩේට් වෙන්න ඕන. ඒ හැම පැත්තෙම අප්ඩේට් වෙන්න. දැන් එන ට්‍රෙන්ඩ් එක තමයි AI කියන්නේ. දැන් AI වලට ඔයාගේ කම්පැනි ඇතුලේ පොසිෂන් එකක් හැදුවේ නැති වුණොත් අර යන ට්‍රෙන්ඩ් එකේ යන කම්පැනිස් අතරින් ඔයා කොම්පියුටර් කරනවා. ඒ තමයි රීසන් එක. ඒ නිසා මම හිතන්නේ ඔයාගේ මාකටිං වලටයි ඔයාගේ මැනේජ්මන්ට් වලටයි ඔයාගේ කම්පැනි තියෙන හැම පොසිෂන් එකකටම AI අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එහෙම නොවුනොත් ඔයා අර ට්‍රැඩිෂනලි ඒක ඇතුලේ අපිට AI ඕනේ නැහැ මෙමය කියලා හිටියොත් ඔයාට අර තරගෙත් ඒ කම්පිටිෂන් එකෙන් ඔයා කොම් වෙනවා. ඒ නිසා මම නම් කියන්නේ බිස්නස් කෙනෙක් විදිහට AI පාවිච්චි කරන්න නෙවෙයි AI අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඔව් ඇත්තටම ඔයාටත් AI පාවිච්චි කරන්න නෙමෙයි AI අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මේ මැසේජ් එක වටිනවා. AI නැතුව බිස්නස් එකකට ඉස්සරහට යන්න බෑ. ඉතින් මම චුට්ටක් කැමති අහන්න රමේෂ් මහත්තයා මේ AI විශේෂයෙන් AI කියපු ගමන් මම ඉස්සෙල්ලත් කිව්වා මතක් කරා මේ ChatGPT, Perplexity, Gemini මේ වගේ දේවල් තමයි ගොඩක් අයගේ ඔළුවට එන්නේ. මේවට එහා ගියපු බිස්නස් වලට පාවිච්චි කරන්න පුළුවන් AI tools තියෙනවද? මොන වගේ පැතිවලටද මේ බිස්නස් ප්‍රොමෝට් කරගන්න AI යූස් කරන්න පුළුවන්? ඔව් මුසමත් අපි ChatGPT එක අපි normally use කරන්නේ ජෙනරේටිව් පැත්තට විතරයිනේ. බිස්නස් වලට ගොඩක් tools තියෙනවා. එතකොට ChatGPT එකත් ඔය පාවිච්චි කරනවට වඩා එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඔය දැනට ජෙනරේටිව් පැත්තේ ChatGPT එක ගත්තොත් ඔයගොල්ලෝ ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරන්න ඩිරෙක්ට්ම ChatGPT කියන එකට ගිහිල්ලා මම කරන්නේ. ඊට අමතරව එයාලගේ තියෙනවා වෙනම ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඉතින් මේකෙන් ඔයාලා ජෙනරේටිව් කියන එකට වඩා ටූල්ස් ටිකක් ඒකේ ඇතුලේ තියෙනවා. ඒතකොට Gemini එකත් තියෙනවා. Gemini සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ජෙනරේටිව් පැත්තට විතර යූස් කරන්නේ. කියන්නේ gemini.com කියලා ඒක ගහලා ඒකට විතර යන්නේ. ඊට අමතරව එයාලගේ තියෙන ඔෆිෂියල් සයිට් එක. ඒතකොට Claude එකේ තියෙනවා. එතකොට Gemini එකේ තියෙනවා. එතකොට Grok එකේ තියෙනවා. මේ හැම එකේම දැනට normal customers යූස් කරන්නේ ඒකේ නම ගහලා ඒ AI chat එකේ ජෙනරේටිව් සයිට් එකට විතරයි යන්නේ. ඒක විතරක් නෙවෙයි ChatGPT කියන්නේ. ChatGPT කියන්නේ ඔප්ෂන් choice ගොඩක්. ඒ එක ඔප්ෂන් නැත්නම් ජෙනරේටිව් එක. ඒක ඔයගොල්ලෝ යූස් කරන ChatGPT කියලා ඒක. ඊට අමතරව තියෙනවා ඒගොල්ලෝගේ ඔෆිෂියල් සයිට්. ඒකේ තියෙනවා tools ගොඩක්. ඒකේ තියෙනවා API, එතකොට image generate කරන ඒවා, එතකොට software develop කරන ඒවා, marketing strategies, social media optimization, API development ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඒකට. ඔව් එතකොට මම පොඩ්ඩක් අහන්න කැමති රමේෂ් මහත්තයා විශේෂයෙන් දැන් AI කොහොමද බිස්නස් වලට පාවිච්චි කරන්නේ? දැන් ගොඩක් දෙනෙක් කියනවා වාගේ සේල් එක වැඩි කරගන්න AI ඕනේ. එහෙම නැත්නම් මොන ප්‍රොඩක්ට් එකද විකුණන්න වඩාත් හොඳ? මේකට AI ඕනේ. විශේෂයෙන් ChatGPT වලට වඩා එහා ගියපු tools මේවට පාවිච්චි කරනවා. මොන වගේ toolsද පාවිච්චි කරන්නේ? ඇත්තටම මොන වගේ පැතිවලටද මේ AI tools පාවිච්චි කරන්නේ? ඇත්තටම ඕකේ ඔප්ෂන්ස් ඇත්තම කියනවා ඩීප්ලි කතා කරන්න ඕන ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට ටිකක් IT knowledge එක තියෙන කෙනෙකුට tools වෙනම තියෙනවා. IT knowledge එක නැති කට්ටියට වෙනම තියෙනවා. එහෙම AI categories දෙකක් තියෙනවා මේ වෙනකොට. ඒක අපි ඔය IT knowledge එක තියෙන කට්ටිය නැතුව normal කියන්නේ කාටත් පොදුවේ කතා කරන tools තමයි එකක් තමයි Claude එක. අනික තමයි Perplexity. අනික තමයි Gemini එකම දැන් Gemini කියන්නේ සාමාන්‍ය Gemini එකට අපි ඇතුළු වුණොත් යන්න පුළුවන් gemini.com එකනේ. ඒ කියන්නේ ඒක ජෙනරේටිව් පැත්ත විතරයි. හැබැයි අපිට Google Studio එකට ගියාම Gemini එකම performance කරන Gemini එකම connect කරලා තියෙන තවත් tools ගොඩක් තියෙනවා. ඒකේ ඇතුළට ගියාම අපිට පුළුවන් වෙනම Vio එක connect කරලා තියෙනවා Gemini එකට. ඔයගොල්ලෝ Vio එක දාන්න Vio එක මේ සාමාන්‍ය වීඩියෝ ජෙනරේට් කරන්න පාවිච්චි කරන්නේ. මේ දවස්වල ගොඩක් දෙනෙක් ඔව් මේ දවස්වල ගොඩක් දෙනෙක් Vio 3 එකකින් තමයි ගොඩක් සිංහල වීඩියෝ එහෙම හදන්නේ. ඔව්. එතකොට ওই Gemini කියන එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න මුළු Alphabet කියන කම්පැනි එකම ඒ කියන්නේ Google කියවම ගන්නේ සාමාන්‍ය Alphabet කම්පැනි එක Alphabet කම්පැනි කියන Google එක YouTube එක
එතකොට Google Studios, Gmail මේ හැම එකටම Gemini කියන AI ටෙක්නොලොජි එක කනෙක්ට් කරලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම tools ටික Gemini, Flow, Views, එතකොට API ඒ ඔක්කොම ටික එකවර ගන්න පුළුවන් tool එකක් තමයි Google Studio එක. එතකොට Google Studio එකට ඔයාලට ගියාම ඔයාගේ business එකේ Flow Gemini එක කනෙක්ට් කරලා තියෙනවා Flow එක. එතකොට ඔයාගේ business එකේ videos ටික graphic පැත්ත ඒ පැත්ත හදාගන්න පුළුවන් Gemini Flow එකේ. තව Google Audio කියන එකක් තියෙනවා ඒකම tool එක. ඒකෙන් පුළුවන් ඔයාගේ audio පැත්ත එතකොට සාමාන්‍ය වීඩියෝ එකේ audio noise පැත්ත ඒ පැත්තෙන් generate කරනවා. එතකොට තව special option එකක් තියෙනවා API කියලා. ඉතින් මේ API එකෙන් තමයි ඔයාගේ business එකට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා දැන් අර ඉස්සන් කතා කරාවේ කලින් කතාවේ sales පැත්තනේ. දැන් sales marketing පැත්තනේ ඉස්සු වෙන්නේ. sales marketing පැත්තට API කියන එක special tool එකක්. මොකද ඒ API එකට පුළුවන් ඔයාගේ දැනට අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාගේ company එකේ දැනට run වෙන system එක. ඒ system එකේ manual තමයි ඔයා cash controlling කරන්නේ. කියන්නේ විශ්වන cost එක කොහොමද cost එක මිශ්‍රනවා විශ්ව එකක් තියෙනවා ඔයා manual තමයි ඒක කරන්නේ. හැබැයි මේ API එකට ඔයාගේ system එකේ stock එකේ cost එක හරි supply cost එක හරි ඒ මොකක් හරි role එක access එකක් දෙන්න පුළුවන් නම් කෙනෙක් කරන්න පුළුවන් නම් ඔයාගේ cost controlling පැත්තෙන් generate කරන්න පුළුවන් මේ Gemini කියන එක. හැබැයි මේක pro එකක්. මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ paid version එක නේ. paid version එක. මේ API කියන්නේ මේ එකක් විතරයි මම කිව්වේ. එතකොට ඔයාගේ company development එකට බලපාන කෙනෙක් තමයි cost controlling කියන්නේ. එතකොට cost controlling කියන එකට අනිවාර්යෙන් කෙනෙක් කියන්නේ person කෙනෙක් ගන්න බෑ. එතකොට මේ API එක ඔයාගේ මේ company ගේ system එකේ stock එක access කරන්න මෙයාට දුන්නොත් මෙයා මාසයක් විතර ඒක access කරලා ඔයාට පුළුවන් එයාගෙන් අහන්න ප්‍රශ්න මෙන්න මේ product එකට මෙන්න මේ cost එක යනවා ඒක වැඩිද අඩුයිද කියලා. එතකොට එයාට පුළුවන් මේ ස්පේස් කරන්න. ඒ එක ඔප්ෂන් එකක් විතරයි. API කියන එකේ එක ඔප්ෂන් එකක් විතරයි. ඔයාට කැමති නම් ඔයාගේ marketing, ඔයාගේ sales, ඔයාගේ management system එකේ access එක එයාට දෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ ඔයාගේ analytics පැත්ත access කරන්න එයාට දුන්නා ඔයාගේ sales වල තියෙන issues පවා කියන්න පුළුවන්. issues එතකොට ඊළඟ මාසේ ගිය මාසේ ඇයි මේක අඩු වුනේ මොකද හේතුව මොකක් හරි මේ සීත කාලයක් නිසාද දැස්ස වැඩි නිසා ඒ වගේ ප්‍රොඩක්ට් එක අදින් සාමාන්‍ය අපි හිතමු වීමයක් කියලා. දැන් ෆෝල් වීම එකක් නම් රීසන් එක සමහරට වහිනවා වැඩි නිසා එයාට ඒකක් කියන්නේ. මොකද වෙබ් එකේ ඇක්සස් කරන්න පුළුවන් ලෝකයට. ඒතකොට ඒ රීසන් එක ඇනලිටික්ස් වලින් ඇක්සස් කරලා එයාට දෙනවා. ඒ එක API සිස්ටම් එකේ තියෙන ඔප්ෂන් එකක් විතරයි. තව ටූල්ස් ගොඩක් තියෙනවා බිස්නස් එකට ලොකු එෆෙක්ට් එකක් ගන්න පුළුවන් සිස්ටම් තව ගොඩක් තියෙනවා. IT දන්න කෙනෙකුට IT නොදන්න කෙනෙකුට තියෙන හොඳම ටූල් එක තමයි. ඔව් ඒ කියන්නේ ඇත්තටම කතා කරොත් එහෙනම් මේ ඔෆිස් එකක වැඩ කරනවා නම් අපිට මුළු ස්ටාෆ් එකෙන් භාගයක්ම කරන දේවල් එක AI tool එකක් අපිට හදාගන්න පුළුවන් කියන එකද මේ සරලව කියන්නේ. ඔව්. ඇත්තටම තව ටිකක් පැහැදිලි කරන්න වෙනවා අපි වෙන tool එකකින් ඔයා Gemini කියන tool එක ගන්නවා. මම ඔයගොල්ලෝ දන්න tool එකේ නොදන්න පැත්ත කියන්නේ. නොදන්න tool එක නොදන්න පැත්ත තව ටිකක් සංකීර්ණයි. ඔයගොල්ලෝ දන්න tool එක නොදන්න. ඔයගොල්ලෝ දන්නවනේ Gemini වල දන්න tool එකේ නොදන්න API එක තමයි මේක. අනික ChatGPT එකේ තියෙනවා මේක. ChatGPT එකේ official site එකේ ඒගොල්ලෝගේ API එකක් තියෙනවා. ඒ API එකේ පොඩි ස්පෙෂල් පොයින්ට් එකක් මම කියන්නම්. ඒ API එකට පුළුවන් ඔයාලට කියලා ස්පෙෂල් ChatGPT chat එකක් හදාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා නම් අපි හිතමු ඔයාලගේ site එකේ ඇවිල්ලා normal දැන් සාමාන්‍ය වෙබ්සයිට් එකක් WhatsApp නැතෝ වෙබ්සයිට් එකේ ජෙට් කරන්න ට්‍රාන්ස්ෆර් දෙනවා සමහර කස්ටමර්ස්ට. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. ඒක ඒතකොට ChatGPT API එකක් ඔයාගේ business එකේ වෙබ්සයිට් එකට කනෙක්ට් කරොත් ඔයා ඒ වෙලාවෙම කස්ටමර් දෙන question ඔයා උත්තර දෙන්න ඕනේ. එයාට පුළුවන් ඒ වෙලාවේ ඕන උත්තරයක් එයාට දෙන්න. ඕන අහන ප්‍රශ්න. හැබැයි ඒකේ එකක් දෙයක් තියෙනවා. ChatGPT API එක official site එකකින් paid කරලා අරගෙන ඔයාගේ මොඩල් එකක් හදලා ඒක ට්‍රේන් කරලා දුන්න ඔයාගේ කම්පැනි එකේ ඉන්ෆර්මේෂන් එයාට දීලා. මොකද සාමාන්‍යයෙන් ලෝකේ ඔක්කොම කම්පැනිස් වල යුනික් ප්‍රශ්න තියෙනවානේ. IT කම්පැනි එකකින්ම IT කම්පැනි යුනික් ප්‍රශ්න තියෙනවා.
හැබැයි ඔයාගේ කම්පැනි ෆුඩ් වගේ කම්පැනි එකක් නම් බීහන් වගේ කම්පැනි එකක් ඒ කම්පැනි කියන්නේ ස්පෙෂල් පොයින්ට් දන්නේ නැහැ. අන්න එතෙන්දී ඔයා paid version එකේ API අරගෙන ඔයාගේ ෆුඩ් කම්පැනි එක ගැන මොඩල් එක ට්‍රේන් කරන්න. ඒ ට්‍රේන් කරන මොඩල් එක API එකකින් දෙනවා වගේ වෙබ්සයිට් එකේ chat එකට. එතකොට කස්ටමර්ස් ඕන ප්‍රමාණයක් ආවොත් 1000 2000ක් කියලා chat කරලා ප්‍රශ්නයක් අහුවොත් ඒ වෙලාවේ අර ට්‍රේන් කරන මොඩල් එකකින් හරිම සරල විදිහට ඒගොල්ලන්ට උත්තර දෙනවා. ඒක ඔප්ෂන් එක. ඔව් එතකොට දැන් මම පොඩ්ඩක් රමේෂ් මහත්තයා අහන්න කැමතියි දැන් ගොඩක් දෙනෙක් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. විශේෂයෙන් ගත්තොත් Facebook, Instagram, YouTube දැන් මේ දේවල් හරහා තමයි ගොඩක් මැසේජස් යවන්නේ. එතකොට අපි සෝෂල් මීඩියා වලට කොයි විදිහටද අපේ බිස්නස් වලට පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම පාවිච්චි කරනවා නම් කොයි විදිහටද අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ? ඇත්තටම සෝෂල් මීඩියා එක ගත්තොත් සෝෂල් මීඩියා එකේ දැනට සෝෂල් මීඩියා වලම chat කරන කතාව අපි කතා කරොත් සෝෂල් මීඩියා වල දැනට ඔටෝ chat එකක් තියෙනවනේ සෝෂල් මීඩියා වල ඩිෆෝල්ට් එකේ ඉන්න. කියන්නේ chat වල ඉෂුව එකක් නැහැ. මම දන්න විදිහට සෝෂල් මීඩියා පාවිච්චි කරන කම්පැනිස් වල තියෙන ලොකුම ඉෂුව එක තමයි පෝස්ට් ජෙනරේට් කරන එක. කියන්නේ දවසට සාමාන්‍යයෙන් 3ක් විතර දාන කම්පැනිස් දවසට එකක් දාන කම්පැනි එක දිගටම කන්ටිනියස්ලි යන්න බෑ. ඒකට ඒකට ක්‍රියේට් වෙන ආටිකල් එකක් තියෙනවා. ඒකට දැනට ඒ වගේ ඔප්ෂන් එක කියන්නේ ඔටෝමැටිකලි පෝස්ට් එකක් ක්‍රියේට් කරලා එක දවසක ආටිකල් එකක් වැටෙන AI දැනට තියෙනවා. බිස්නස් වල ගොඩක් කියන්නේ ලංකාවේ ස්පෙෂලි අපේ ලංකාව හදවත වෙන්නේ මේ කුඩා ව්‍යාපාරිකයෝ. කුඩා ව්‍යාපාරිකයෝ ගොඩක් මම වැඩ කරලා තියෙනවා. සෝෂල් මීඩියාත් එක්ක වැඩ කරද්දී මම නම් හිතන්නේ සෝෂල් මීඩියා ස්ට්‍රැටජිස් වලට වඩා සෝෂල් මීඩියා ස්ට්‍රැටජිස් ගොඩක් කට්ටිය දානවා. දැන් පේජ් එකක් කරන්න, පෝස්ට් කරන්න, කැම්පේන් එකක් කරන්න ඒ ටික නොලෙජ් එක තියෙනවා. නමුත් අර මම කියන්නේ මොනවද මතකද ඔයාලට අර මේ බෑක් එන්ඩ් AI යාජයක් වෙනවා. අන්න ඒක තමයි මේ මෙටාවන්දී ඒක අපිට ඩිස්කස් කරන්න පුළුවන් ලොකුවට. සාමාන්‍ය ChatGPT වගේ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් වල ඉන්න AIs නේ. අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ අපි දන්නෝනේ AI කෙනෙක් කියලා. හැබැයි ඔයා බිස්නස් එකට ඔයාගේ පේජ් එකක් හදපු ගමන් ඇත්තටම ඔයාගේ data දෙන්නේ මෙටාගේ බෑක් එන්ඩ් එකේ ඉන්න AI කෙනෙකුට තමයි. ඒක ඔයා නොදැනගෙන දෙන data එකක් තමයි ඒක. ඒක තමයි බෑක් එන්ඩ් කියලා මම අර මුලින් කියපු කතාව ඔතෙන් තමයි හරියටම ගැලපෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම කියනවා ඔය බිස්නස් එකේ ස්ට්‍රැටජිස් ඔයා ස්ටඩි කරන ගමන් ඔය බෑක් එන්ඩ් එකේ සිද්ධ වෙන process එක ගැන පොඩි knowledge එකක් තියෙනවා. ඒ කියන්නේ බෑක් එන්ඩ් එකේ මේ meta AI එක කොහොමද වැඩ කරන්නේ කියලා knowledge එකක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් පොඩි mistakes වෙනවා. මොකද ඇත්තටම කියනවා social media ඔක්කොම අපි පොඩි ගත්තොත් Facebook, Instagram, especially ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් USA වගේ countries වල sales එකක් මේව කරන්න ඉන්නවා නම් ඔය Pinterest කෙනෙක් ගොඩක් හොඳයි. මොකද ඒකේ buying power එකත් වැඩි ලොකු customer base එකක් ඉන්නේ US වල තමයි Pinterest වල. මේ ඔක්කොටම ඇත්තටම කියනවා අපි page එකක් අපේ නමින් හදද්දී අපිට දෙන්නේ AI bot කෙනෙක් තමයි. එයා හැබැයි පුංචි ළමයෙක් වගේ තමයි. මොකද Facebook ගැන කතා කරලා අපි Facebook එකේ ෆොටෝ මේ page එකක් හදලා දීපුවම අපිට දෙන්නේ Meta AI එකේ පුංචි බබෙක් වගේ knowledge එකක් නැති අපි business එක ගැන දන්නේ නැති කෙනෙක් තමයි. ඒකින්ද ඔයා එයාගෙන් වැඩ ගන්න ඕන නම් ඔයාගේ business එක එයාට කියලා develop කරගන්න ඕන නම් ඔයාට දෙන්න පුළුවන් හොඳම option එක තමයි ඔයාගේ company එකේ clear detail input එකක් දෙන්න. ඒ කියන්නේ image පැත්තෙන් වෙන්න පුළුවන්, videos පැත්තෙන් වෙන්න පුළුවන්, article පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම ඔයාගේ business එක develop කරගන්න මේ Meta AI එකට ඔයා data ටික input කරගන්න ඕන. හැබැයි මේ data clear වෙන්න ඕන, understand වෙන්න ඕන, පුළුවන් තරම් short වෙන්න ඕන. එතකොට ඒ data ටිකත් එක්ක තමයි එයා ඊළඟට ඔයාගේ publicity හොයන්නේ. මොකද ඔයාගේ customer කොහෙද ඉන්නේ කියලා එයාට identify කරගන්න පුළුවන් ඔයා data දෙනවා නම් විතරයි. හරි data දෙනවා නම් විතරයි. එතකොට ඔයා social media පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ business එකේ හරිම data, clear data එයාට අනිවාර්යයෙන්ම input කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ audience එකට හරියටම එයාට reach කරන්න හරිම ලේසි වෙන්නේ. ඊට අමතරව බඩි point එකක් මම කියන්නේ especially Facebook, Instagram, එතකොට Pinterest කියන්නේ ඒගොල්ලෝගේ marketing point එක චුට්ටක් වෙනස්. දැන් අතන කියනවා නම් ඔයා හැම වෙලාවෙම Facebook එකේ මොන හරි දානවා නම් article එකක් දානවා නම් ඒගොල්ලෝ ගොඩක් ඔයාගේ target කරන ඔය creative article එක තමයි.
කස්ටමර් පෙන්වන්න try කරන්න. ඒක Pinterest වගේ ගත්තොත් ඔයාගේ ටෙක්ස්ට් එක ඉච්චර බලපාන්නේ නැහැ. ටෙක්ස්ට් එක එනකොට ආරන්නේ. ඒගොල්ලන්ට clear image, high quality image තමයි ඒගොල්ලන්ට. ඒක ඔයා Pinterest එකේ Instagram එකේ තියෙනවා. Instagram එකේ clear image, අරගේ clear image වගේ marketing strategy එක වෙන්න ඕනේ. ඒකේ ඇතුළට දාද්දි article එකට වඩා image එක. ඒ Facebook එකේ article. ඒ නිසා input data ගැන හොඳට දැනගන්න ඕන. ඔයගේ business එක ගැන data input කරන්න හොඳ clear එක. හොඳයි. අතරම මේ අපි හිතුවට වඩා AI වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අතරම කසුන් රමේෂ් මහත්මයා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ආයතන රැසක මේ AI තාක්ෂණය ඔස්සේ ඒ වගේම තොරතුරු තාක්ෂණය ඔස්සේ මේ IT ෆීල්ඩ් එකේ විශාල වැඩ කොටසක් කරන එක. ඉතින් ලංකාව පැත්තෙන් කතා කරොත් සමාගම් රැසක විශේෂයෙන් අපනයන ශාස්ත්‍රයේ ඉන්න සමාගම් රැසකම තොරතුරු තාක්ෂණය IT සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් තව පොඩි ප්‍රශ්නයක් ආවා කසුන් මහත්තයා දැන් විශේෂයෙන් දැන් ගොඩක් අය කියනවා අපේම කම්පැනියට හරියන AI කෙනෙක්. එහෙම නැත්නම් මගේ බිස්නස් එක ඩෙවලොප් කරන්න මගේ වැඩ ටික ඔක්කොම කරගන්න AI මොඩල් එකක් හදාගන්නේ කොහොමද? අපිටම කියලා AI කෙනෙක් හදාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ AI තමන්ගේ සමාගමටම කම්පැනිටම අදාළ AI ඒව හදාගන්න විදි තියනවාද? තමන්ගේ සමාගමට උචිත AI කෙනෙක් හදාගෙන මුළු බිස්නස් එකම කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. නිසා ඒක ඇත්තටම චුට්ටක් කම්ප්ලෙක්ස් ඒ වුණාට ඒක කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා අපි කලින් කතා කරපු API කියන ටයිටල් එක උතෙන්ද තමයි තවදුරටත් ඉන්ට්‍රැක්ෂන් එන්නේ. ඇත්තටම ඔයාගේ බිස්නස් එකේ දැන් මේ AI කියන ටෙක්නොලොජි එක අපි කලින් ඉඳන්ම 1900 ගණන් වල 800 ගණන් වල 960 විතර try කරාට මේක අපිට හරියටම මේවා කරගන්න බැරි වුණා. 2000 ගණන් 2002 විතර වෙනකම්ම බැරි වුණා. මොකද හේතුව මේ අපි සාමාන්‍යයෙන් මේකට try කරේ අර කම්පියුටර් එක run වෙන ක්‍රමයක්. කියන්නේ data input කරනවා, process කරනවා, අපිට output එකක් දෙනවා. ඒ ටෙක්නොලොජි එකම තමයි මේකට use කරේ. ඒක නිසා තමයි මේ AI කියන එක හරි ගියේ නැත්තේ. පස්සේ මේ නියුරෝන් සිස්ටම් එක මේක දෙනවා නේ. කියන්නේ මොලේ තියෙන එකම කොපි කරන්න පටන් ගන්නවා සිස්ටම් එක. එතකොට පස්සේ තමයි එතනින් පස්සේ තමයි මේ සිස්ටම් එක හරියටම ෆයින් කරගන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රෙඩික්ෂන් කියන ටයිටල් එක තමයි ගොඩක්ම ફોකස් කරන්න තියෙන්නේ මේ AI එකට. AI එකට පුළුවන් සාමාන්‍ය ප්‍රොසෙස් එකකට වඩා සාමාන්‍ය ප්‍රොසෙස් එකකට අපි ඩීටේල්ස් දීපුවම මේක අවුට්පුට් එකක් දෙනවට වඩා AI එකට පුළුවන් අපිව ප්‍රෙඩික්ට් කරන්න. යම් කිසියක් ප්‍රෙඩික්ට් කරන්න. අපේ බ්‍රේන් එකකට අපේ මොළයට පුළුවන් යම් කිසියක් ප්‍රෙඩික්ට් කරන්න. ඒකට AI එකට පුළුවන් මොඩල්ස් ට්‍රේනින් කරලා ප්‍රෙඩික්ට් කරන්න. එතකොට ප්‍රෙඩික්ෂන් කියන එක තමයි ගොඩක් බිස්නස් එකකට වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ මේ මාකටිං ස්ට්‍රැටජිස් ගත්තොත් ඔයාගේ ෆියුචර් එකේ මාකටිං ස්ට්‍රැටජිස් මොනවද කරන්න ඕන? එතකොට ෆියුචර් එකේ සේල් එක වැඩි කරගන්න ඕන මොනවද? කොයි තැන්වලද ඔයාට මිස් වෙන්නේ? කොයි තැනද ඔයා අනිවාර්යෙන් ඩෙවලොප් කරගන්න ඕන කියලා ප්‍රෙඩික්ෂන් එක දෙන්න සාමාන්‍යයෙන් ස්ටාෆ් එකක් ඕන මට්ටමකට දෙන්නේ. දැන් එතකොට මේ ප්‍රෙඩික්ෂන් එක දැන් AI කෙනෙකුට දෙන්න පුළුවන්. ඒකට මේ මොඩල්ස් ට්‍රේන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ data access model train කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඒකටත් අපිට ChatGPT Gemini use කරන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි පොයින්ට් එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ IT knowledge එකක් නැතිම කෙනෙකුට කරන්න පොඩක් අමාරුයි. ඒක තාම මේ normally කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා නැහැ. ChatGPT මේ AI එකට develop කරලා නැහැ. පොඩි knowledge එකක් මේ AI සම්බන්ධව නැත්නම් IT සම්බන්ධව ටිකක් තියෙන්න ඕන. එතකොට තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එකේ ইনফර්මේෂන් data ටික තියෙන ඒ data ටිකයි ඔයාගේ run වෙන system එකේ access එකක් API එකක් මාර්ගෙන් වෙනත් AI එකකට දීලා එයාගේ prediction ගන්න පුළුවන්. ඊට අමතරව මේ දැනට තියෙන හොඳම option එක තමයි model එක train කරන. ඒ model එක train කරනකොට හැබැයි අපිට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසෙන් දෙකකින් මේක කරන්න බෑ. ඒ ලොකු කම්පැනි එකක් නම් ඒ කම්පැනි එකේ ඒ කියන්නේ ඒ මොඩල් එක අපි ඒ කම්පැනි එකකින් බයි කරලා ගත්තට පස්සේ ඒ කම්පැනි එකේ තියෙන ඇක්සස් එක මේ සිස්ටම් එකේ ඇක්සස් එකයි ඩේටාබේස් එකේ ඇක්සස් එකයි දීලා ඒ කම්පැනි ප්‍රසන්ට් එකේ වෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රසන්ට් එකේ වෙන ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි නිතරම අපි දෙන්න ඕනේ යාර. ඒ කියන්නේ අද වෙන ප්‍රශ්න ටික අද වෙන උත්තර ටික. අද වෙන ප්‍රශ්න ටික අද වෙන උත්තර ටික. හෙටත් එහෙම දෙන්න ඕනේ. අනිද්දාත් එහෙම දෙන්න ඕනේ.
කම්පැනි එක්ස්පෑන්ඩ් කරනවා. කම්පැනි කොච්චර ලොකුද ඒකට යනවා කාලය. දැන් කම්පැනි එක සාමාන්‍ය නෝමල් කම්පැනි එකක් මාසෙක ඔය මොඩල් ට්‍රේන් කරන්න පුළුවන්. එතකොට කම්පැනි එක සාමාන්‍යයෙන් ලොකු ස්ටාර්ට් කම්පැනි එක නම් ප්‍රයිවට් මිනිට් කම්පැනි එක නම් සාමාන්‍යයෙන් මන්නට ටෙක්නිකල් කරන 3 months විතර ඒ කන්ඩිෂන් එක දෙන්න ඕනේ. එතකොට මේ මොඩල් එක හොඳට ට්‍රේන් කරනවා. ඕගොල්ලෝගේ දැන් ප්‍රසන්ට් එකේ තියෙන ප්‍රශ්න ඒ වෙලාවම අප්ඩේට් කරනවා යාට. ඒතකොට ගත්ත ඩිසිෂන් එකත් ඒගොල්ලෝ අප්ඩේට් කරනවා. ඒතකොට එන්නේ මොඩල් එක ට්‍රේන් කරනවා. මේ මොඩල් එක 3 months ට්‍රේන් කරලා ඉවර වෙච්චාම ඔයාලට පුළුවන් මේ මොඩල් එක ඔයාගේ කම්පැනි සේව් කරන්න. සේව් කරගෙන එයාට ඒ මාස තුනෙන් පස්සේන ප්‍රශ්න ඇහුවොත් අනිවාර්යයෙන්ම 95ක් 97ක් අනිවාර්යයෙන්ම රියල් ස්ටෑන්ඩ් උත්තර දෙනවා. සේල්ස්, මැනේජ්මන්ට්, ස්ට්‍රැටජිස්, මාකටිං මේ හැම දෙයකම 98%ක්ම දෙනවා. හරියට මොකද ඔයාගේ කලින් ප්‍රශ්නය හොඳට දන්නවා. ඔයා කලින් ප්‍රශ්නක් දීලා දිනවා, ඔයාගේ උත්තරයක් දීලා දිනවා. ඒ මොඩල් එක ට්‍රේන් කරනවා. එතකොට එයා ඒ මාස තුනේ ට්‍රේන් වෙච්චම එයා ඉතින් පස්සේ දෙන උත්තර සක්සස් අනිවාර්යයෙන්. ඊට අමතරව එයාට තවත් හැකියාවක් තියෙනවා. දැන් මේ 2023 පස්සේ තමයි මේක ආවේ. කියන්නේ ට්‍රේන්ස් කරපු මොඩල්ස් වල විතරයි එයා රන් වෙන්නේ. කියන්නේ ඔයාට එන්න කරන කාර් මොඩල් එක කාර් සම්බන්ධව එයා මොඩල් එකක් තියෙනවා. ෆෝන් මොඩල් එකක් තියෙනවා. ෆෝන් සම්බන්ධව මොඩල් එකක් තියෙනවා. හැබැයි එයාට මේ වෙන මොකක් කරා මේ කියමු ට්‍රයිබෝඩ් කියලා ට්‍රයිබෝඩ් මොඩල් එක එයා ට්‍රේන් කරලා නැහැ. ඒතකොට ට්‍රයිබෝඩ් ප්‍රශ්නයක් අහද්දී එයාට ඒක උත්තර දෙන්න බැරි වෙනවා. හැබැයි දැන් ඇවිල්ලා තියෙන ටෙක්නොලොජි එක එයා අහන ප්‍රශ්නේ ඉස්සලා මෙයා ගාව තියෙන මොඩල් එකේ තියෙන කාර් එකේ බලනවා මේක නැහැ. එයා බලනවා ෆෝන් එකේ මොඩල් එකේ ෆෝන් එකෙත් නැහැ. ට්‍රයිබෝඩ් කියන මොඩල් එකක් නැහැ. එයා ට්‍රයිබෝඩ් කියන මොඩල් එක අලුතෙන් හදා ගන්නවා අර ඩීටේල් දෙක එකතු කරලා. අන්න ඒ ඔප්ෂන් එක. එතකොට ඔයාගේ බිස්නස් එකේ ඔයාට හිතන්න පුළුවන් මගේ දැන් මේ ප්‍රශ්න අපි ට්‍රේන් කරපු කාලේ අපේ ප්‍රශ්න නැතුව අනාගතේ වෙන ප්‍රශ්නයක් ආවොත් අපිට එයා මොඩල් එක ට්‍රේන් කරලා නැහැ. ඒ ඔප්ෂන් එක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාට කලින් ඒවා එයා බලලා කලින් ඒවා ගියා නැත්තම් එයාට ටැලන්ට් එකක් තියෙනවා අලුත් මොඩල් එකක් ක්‍රියේට් කරන්න. ඒකේ මම ස්පෙෂල් පොයින්ට් එකක් කියන්න. ඇත්තටම කියනවනම් ChatGPT Gemini කියන එක කලින් දැන් අවුරුදු 3-4කට කලින්ට වඩා දැන් වැඩ කරන්නේ ඒක හරියටම ට්‍රේන් කරේ අපුම තමයි. ඒක අපි අහන්න එයා හොඳට ට්‍රේන් වෙනවා. ඒක අපිට ෆ්‍රී දුන්නා. ඒක ෆ්‍රී තනිකරම ෆ්‍රී දීලා තිබ්බේ ඒක. දැන් එයාම අපිම තමයි හොඳටම ට්‍රේන් කරලා තියෙන්නේ එයාම එයාගේ මොඩල් එක. ඒකයි ඔයාගේ බිස්නස් එකට ඕගොල්ලෝ ඩීටේල් දීලා ඊට පස්සේ එන ප්‍රශ්න වලට එයාට උත්තර දීමේ හැකියාව තියෙනවා. ඉතින් අදනම් මේ ගැන කතාවදී මටත් හිතෙනවා මේ AI වලට කරන්න බැරි දෙයක් නැහැ නේ කියලා. දැන් බිස්නස් එකක් ගත්තොත් එහෙනම් බිස්නස් එකේ හැමදේම පුළුවන්. සේල් එක වැඩි කරන්න කොහොමද? ඒ වගේම ඔයාගේ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට අරන් ගිහිල්ලා මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න ඕන දේවල්, සේල්ස් එක, ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඒ වගේම ෆයිනෑන්ස් පැත්ත මේ ඔක්කොම AI වලින් කරන්න පුළුවන් කියද්දි මට පොඩි ප්‍රශ්න වගේක් ආවා මේ මිස්ටර් රමේෂ් දැන් එහෙම වුණොත් එහෙනම් ඉස්සරහට AI හින්දා ගොඩක් රස්සා නැති වෙයිද? ඇත්තටම මටත් ලොකු ප්‍රශ්නයක් ආවා මේ AI කියන එක පාවිච්චි කරද්දී ඉස්සරහට මේ රස්සා ඕනේ නැහැනේ. රස්සාවක් නැතුව තනිකර එක පුද්ගලයෙකු විතරක් මුළු කම්පැනියම රන් කරන්න පුළුවන් වෙන්නේ. මොකද සේල් එක වැඩි කරන්න පුළුවන්, ෆයිනෑන්ස් පැත්ත, ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ සියල්ලම එකම එක AI ටූල් එකකට කරන්න පුළුවන්. ඇත්තටම රස්සා නැති වෙයිද AI හින්දා ඉස්සරහට යද්දී? ඇත්තටම ඔය ප්‍රශ්නේ මටත් තිබුණා. මමත් මගේ ස්පෙෂලිස්ට්ත් එක්ක මගේ යාළුවෙක් එක්ක පිටාර කට්ටියත් එක්ක ගොඩක් කතා කරා. මම ඇත්තම කතාව කියන්නේ. ඇත්තම කතාව කියන්නේ මම හොයාගත්ත විස්තරات එක්ක මේක තමයි වෙන්න තියෙන්නේ. හැබැයි ගොඩක් ඉන්ටර්වියුස් වල ගොඩක් කට්ටිය කතා කරා මමත් හිතාන්නේ ඒක තමයි. ඒකේ පොයින්ට් එක තමයි තමන්ගේ ස්පෙෂලායිස් වෙච්ච සබ්ජෙක්ට් එක ඉන්නේ නැහැ කියලා. ඉතින් දැන් මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් එක්ක කතා කරමු. එයා කියනවා ඔව් ගොඩක් දේවල් කරනවා. හැබැයි සොෆ්ට්වෙයාර් ගැන හදන්න අමාරු මම දන්නවනේ ඒක. ඒක කවදාවත් AI වල සොෆ්ට්වෙයාර් ගැන හදාගන්න බෑ කියලා. හැබැයි වෙබ් එක ගන්න හදයි කියලා කියනවා. හැබැයි මම වෙබ් ඉන්ජිනියර් කෙනෙක්ගේ ගාවට ගිහින් කතා කරමු කියනවා. එයා සොෆ්ට්වෙයාර් ගැන සාමාන්‍ය පුළුවන් සොෆ්ට්වෙයාර් ග්‍රාෆික් ඩිසයින් එකක් කරනවා දැන් ඔව් මම දන්නවා. හැබැයි වෙබ් එක ගන්න එයාට හදාගන්න බෑ. මොකද ඒක ටිකක් ඇඩ්වාන්ස් වැඩක් කියලා. ඒ කියන්නේ තමන්ගේ සබ්ජෙක්ට් එක නවරයි කියන ට්‍රස්ට් එකේ තමයි තියෙන්නේ. ඒකවල මමත් හිතුවේ එහෙම. මමත් ගොඩක් සබ්ජෙක්ට් වලට සොෆ්ට්වෙයාර් ගත්තා ස්පෙෂල් මම ඩිජිටල් මාකටිං ගත්තා තිබුණා නිසා දැන් ඩිජිටල් මාකටිං කියන්නේ නේ ක්‍රියේටිව් සයිඩ් එක ගන්න ක්‍රියේටිව් තනිකර යුනික් දේවල් ගන්න පුළුවන් ගන්න. ඒක මමත් හිතුවා එහෙම. හැබැයි මටත් කියන්නේ මට එහෙම කියන්න පුළුවන් එහෙම නොවේයි කියලා. හැබැයි අපි දැන් AI ස්පෙෂලිස්ට් විදියට අපි ඒත් එක ඉන්න නිසා අපිට වැඩියෙන් දැනෙන නිසා
මං කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙනවා. අනිවාර්යෙන් ලොකු රිස්ක් එකක් ජොබ් වල තියෙනවා. හැබැයි ඔයාට ඒක වොයිඩ් කරගන්න පුළුවන් මොකද ස්කිල් එක ඩෙවලොප් කරගත්තා. මොකද ඔයා දැන් IT ෆීල්ඩ් එකේ හැරි වෙබ් ඩිසයින් ෆීල්ඩ් එකේ හැරි එහෙම නැත්නම් ග්‍රැෆික්ස් එක එහෙම නැත්නම් මේ IT වල අදාළ මල්ටි ෆීල්ඩ් එකක් වෙන මොකක් හරි හරි මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් ආදී සයිට් එකේ ඉන්නවා නම් ඔයාට ඉෂුව එකක් තියෙනවා. හැබැයි ඔයාගේ නොලෙජ් එකයි ස්කිල් එකයි ඔයා ඩෙවලොප් කරගත්තොත් ඒ පැත්තට ඒ නොලෙජ් එක ගත්තොත් කොහොමද මේ දැන් යනවා කියන්නේ. ඒක ටයිම් එකත් ගොඩක් බලපන්න දැන් තව අවුරුදු 5කින් විතර ඔන්න එනර්ජි එක ගන්නත් එපා. එහෙම වැඩකුත් නෑ. මේ දැනුම ඔයා AI පිළිබඳව ප්‍රොෆෙෂනල් දැන් විතර ඩේටාබේස් වල පොඩි ප්‍රශ්න තියෙනවා ඉන්ෆර්මේෂන් වල දැන් YouTube කියනවා දැන් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මේක ඩීටේල් අප්ඩේට් මේ ඩීටේල් බාගන්න. මේකින්ද පුළුවන් නම් AI පිළිබඳව ඔයාගේ ස්කිල් එක ඒ කියන්නේ ඕපන් සෝස් වලින් ගන්න නොලෙජ් එකක්. හැබැයි ඕපන් සෝස් 100% ෂුවර් නෑ. ඔයා ප්‍රොෆෙෂනල් අනිවාර්යෙන් ඒක ඉගෙන ගන්න. ඒක තමයි හොඳම ඔප්ෂන් එක ඔයාලට තියෙන්නේ. මොකද මට මේ නම්ෙදි මම මේ පොඩි ඩිස්කස් එකක් කරනවා මට ආ පොයින්ට් එක පොඩි කියන්නම් ඔයාලට. දැනට ලංකාව කට්ටිය මම දන්නේ නැහැ මම මේ කතා කරලා YouTube එකේ දැක්කේ නැහැ. ඔය ඩාර්ක් ප්‍රැක්ටිස් කියන මෙතඩ් ඩාර්ක් ප්‍රැක්ටිස් කියන මම දැක්කේ නැහැ. කතා කරනවා ලංකාවේ ඉතින් ඩාර්ක් ප්‍රැක්ටිස් කියලා ෆැක්ටරි වර්ගයක් චීනේ හදලා තියෙනවා. ඒකට ඩාර්ක් ප්‍රැක්ටිස් කියන්නේ ඒක තනිකරම මේ එලියක් නැහැ. ඒ කම්පැනි එකේ කිසිම ලයිට්ස් මොකුත් නැහැ. ඒකට හේතුව තමයි 100% මේක AI විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැනට තියෙන ප්‍රශ්නත් එක්ක බලමු කම්පැනිස් වල සාමාන්‍යයෙන් 130ක් 150ක් 160ක් 170ක් කණේ ඇති අපි කම්පැනි 170ක් ඇති අපි ඉතුරු කරන්නම් කියලා ඉන්නේ. හැබැයි ඒ කියන්නේ AI වලට කරන්න බෑනේ 100ක් කියලා හිතානේ හිටියට දැන් චීනේ ඒ කියන්නේ USA වලට කලින් චීනේ පටන් ගන්න තියෙන්නේ 100% AI 100% ආයෙ දශමයක් වගේ 100% AI වලින් මේ දුන ඩාර්ක් ෆැක්ටරිස් ඕපන් කරලා තියෙන හැබැයි ඒ තරම් ලොකු පර්සන්ටේජ් එකකට ඕපන් කරලා නැහැ. ඒක ඇතුලේ ලොකු ඔපරේෂන් එකක් කරනවා. ඒ කියන්නේ එකේ ඉඳන් 10 වෙනකම් ඒ කියන්නේ ඉන්නගෙන අවුට් එක වෙනකම් කිසිම අතක්වත් ගහන්න නැතුව කම්ප්ලීට්ලි කම්ප්ලීට් යනවා. ඒකයි ඩාර්ක් ෆැක්ටරි කියන්නේ. ඒක ගොඩක් යූස්ෆුල්. උද ලයිට්ස් මුකුත් නැහැ. ලයිට්ස් කිසිම දෙයක් ඕනේ නැහැ. ඒකට ලයිට්ස් ඕනේ නැහැ. ඒගොල්ලෝගේ මේ අපිට පොඩි වාසියක් වෙනවා ඒතර මේ මොකද ඒගොල්ලෝගේ වෙන එරර්ස් තියෙන සාමාන්‍ය පොඩි හරි එරර් එකක් පැනනොත් ඒගොල්ලෝ ඒක ස්කෑන් කරගන්නේ ලේසර් සිස්ටම් එකකින්. ඒ ලේසර් සිස්ටම් එක මොනවද ඩෙවලොප් කරන්න දැනට ඒෂියන් කන්ට්‍රීස් වලින් මේ ඉන්ජිනියර්ස්ලා ගන්නවා ඕන කියලා ලොකු ඉල්ලුමක් එයි කියලා කියනවා. මේ මොඩල්ස් එක ඩෙවලොප් කරගන්න කියලා ලේබර් වාසියක් නම් මේ දවස්වල තියෙනවා. ඒක නිසා මම හොඳට දෙන ඔප්ෂන් එක තමයි ඔයා අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් තැනකින් ස්කිල් එක වගේ ඩෙවලොප් කරගන්න AI අනිවාර්යෙන්ම රිප්ලේස් වෙනවා. ගොඩක් දේවල් රිප්ලේස් වෙනවා. මේ වගේ ස්කිල් එක ඩෙවලොප් කරගත්තොත් ඔයාලට එන රිස්ක් එක ගොඩක් අඩුයි. ඉතින් අතරම මේක අහපුවම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති AI ඉගෙන ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. බිස්නස් වලට විතරක් නෙමෙයි හැම දෙයකම දැන් AI පාවිච්චි කරනවා. ඔයා AI ඉගෙන ගන්න එක තව ටික කාලයකට කල් දැම්මොත් අන්තිමේදී ඔයාට ඒ දේ කරගන්න බැරි වෙනවා. ඔයාගේ බිස්නස් එකක් ඩෙවලොප් කරගන්නත් බැරි වෙනවා. AI කියන එක හැම දෙයකම අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඉතින් මම කැමති පොඩි මැසේජ් එකක් දෙන්න මේත් එක්කම PT Consultants and Education ආයතනයේ AI සඳහා වෙනම පාඨමාලාවක් සංවිධානය කරනවා. ඉතින් AI කියපු ගමන් ලොකු මුදලක් අය කරනවා ගොඩක් ආයතන වලින්. හැබැයි මේ ආයතනයේ PT Consultants and Education ආයතනයේ AI සඳහා පාඨමාලා කීපයක් දැනට සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන් සර්ටිෆිකේට් කෝස් එකක් තියෙනවා. ඊට පස්සේ AI සම්බන්ධයෙන් වන ඇඩ්වාන්ස් කෝස් එකක් තියෙනවා. මේ පාඨමාලා රැසක් AI සම්බන්ධයෙන් ඉතාමත් අඩු මුදලකට ඔයගොල්ලන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතාමත් සාධාරණ අඩු මුදලකට ඔයාට AI කියන්නේ බිස්නස් වලට විතරක් නෙමෙයි ඔයාට සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගන්න අවශ්‍ය වෙන AI tools මේවා පාවිච්චි කරන්නේ කොහොමද? මේවා පාවිච්චි කරලා ඔයාගේ බිස්නස් එක විතරක් නෙමෙයි ජීවිතේ හැමදේම ජයග්‍රහණය කරන්නේ කොහොමද? ඒකට හොඳ අඩිතාලමක් ලබා දෙන්න සූදානම්ගෙන ඉන්නවා. ඉතින් Path to Export ඒ වගේම PT Consultants and Education ආයතන මෙන්න මේ ආයතනවල IT සම්බන්ධයෙන් කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන් උත් අපේ ආයතනයේ වැඩ කරනවා කසුන් රමේෂ් මහත්මයා. ඉතින් ඔබට පුළුවන් කසුන් රමේෂ් මහත්මයාව හම්බ වෙලා එයාගේ අවශ්‍ය දැනුම ඔබට ලබා ගන්න. ඉතින් එයාගේ දැනුම ලබා ගන්න අවශ්‍ය නම් විශේෂයෙන් PT Consultants and Education ආයතනයට කතා කරලා එතුමාව වෙනම බුක් කරලා එතුමාට කතා කරන්න පුළුවන්. ඉතින් PT Consultants and Education ආයතනයෙන් සංවිධානය කරන AI for Business
ඒ වගේම AI ඇඩ්වාන්ස් කෝස් එක මේ පාඨමාලා කිහිපයක් තියෙනවා. ඔයා කතා කරලා ඔයාට අදාළ පාඨමාලාවට එකතු වෙලා ඔයා ඔයාගේ බිස්නස් එක ඔයා හිතපු තැනට අරගෙන යන්න AI පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ විශේෂයෙන් AI ඒ වගේම IT සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් වශයෙන් වැඩ කරන ආයතන රැසක ලංකාවේ විතරක් නෙමෙයි දේශීය සහ විදේශීය ආයතන රැසක IT සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට් කෙනෙක් වශයෙන් වැඩ කරන කසුන් රමේෂ් මහත්මයා. ඉතින් ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා පාත් එක්ස්පෝර්ට් YouTube channel එකට සම්බන්ධ වෙලා මේ ඉන්ෆර්මේෂන් අපේ අසන්නන්ට ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ට අහන්න සලස්වපු එක. ඒ වගේම තමයි ඔබට රමේෂ් මහත්තයාව සම්බන්ධ කරගන්න පුළුවන් විශේෂයෙන් PTE Consultants and Education ආයතනයේ කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන් වැඩ කරනවා. ඔයාට අවශ්‍ය මොනවා හරි AI සම්බන්ධයෙන් ඔයාගේ බිස්නස් එකටත් AI පාවිච්චි කරලා මොනවා හරි ඩෙවලොප්මන්ට් එකක් කරන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාට ඔයාගේ බිස්නස් එකට කොහොමද AI පාවිච්චි කරන්නේ AI සම්බන්ධයෙන් ඔයාට ඉන්ඩිවිජුවල් කන්සල්ටන්සි එකක් ලබා ගන්න පුළුවන්. එතුමාට කතා කරලා ඉතින් තිරේ දිස්න අංකයට කතා කරලා ඔයාට පුළුවන් PTE Consultants and Education ආයතනයේ ඔහුගෙන් දවසක් වෙලාවක් ඉල්ලගෙන ඔයාට අවශ්‍ය knowledge එක ගන්න. ඒ වගේම මතක් කරන්න කැමති විශේෂයෙන් PTE Consultants and Education ආයතනයේ සංවිධානය කරන ඉතාමත් අඩු මුදලකට ඉතාමත් අවම මුදලකට AI for business ඒ වගේම AI සම්බන්ධයෙන් පාඨමාලා රැසක් සංවිධානය කරලා තියෙනවා. business සම්බන්ධයෙන් export සම්බන්ධයෙන් ඔයාගේ business එක වැඩි කරගන්නේ කොහොමද, මේ strategies social media AI හරහා පාවිච්චි කරන්නේ කොහොමද, practically ඔයාට මේ knowledge එක අරගෙන ඔයාගේ business එකත් ඔයා හිතන තැනකට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පාඨමාලාවේ ප්‍රධාන දේශක වශයෙන් කටයුතු කරන්නේ කසුන් රමේෂ් මහත්මයා. ඉතින් අවසාන වතාවෙත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා පාත් එක්ස්පෝර්ට් YouTube channel එක හා සම්බන්ධ වීම සම්බන්ධයෙන්.